දෙවෙනිම කතාවට ආදරය කරනවාව ගොඩක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ වීඩියෝ එකට. ඉතින් මම අද වීඩියෝ එකේ නොත් එක කතා කරන්න බලාපොරොත්තුවක් ඇති කරගන්නේ මේ වගේ කාරණාවක් සම්බන්ධවයි. විශේෂයෙන්ම ඉදිරියට අනිවාර්යයෙන්ම අනුහස් සමාධියෙන් ලබන තෑග්ගක් ගැනයි මට අද වීඩියෝ එකේ නොත් එක කතා කිරීමට උවමනා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ආදරෙන් ඉල්ලීමක් කරන්න කැමතියි. ඒ තමයි වීඩියෝ එක බලලා ඔයාටත් මෙවැනිම වීඩියෝස් දිනපතාම බලන්න කැමැත්තක් ඇති වෙලා තිබෙනවා නම් එහෙනම් ඔයාටත් පුළුවන් වෙන්න ඕනේ මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙක්ට දැනගන්න, විශේෂයෙන්ම share කරන්න. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ආදරෙන් ඉල්ලීමක් කරනවා. ඒ තමයි ඔයා මේ වෙනකොටත් දන්නවනේ පහුගිය කාලේ අනුහස් සමාධි මේ දෙන්න අතර රණ්ඩු ගොඩක් ඇති වුණා. ඉතින් මේ රණ්ඩු කොච්චර ඇති වුණා වුණත් සමාධි මේ වෙනකොට අනුහස් ගැන තේරුම් අරගෙනයි ඉන්නේ. අනුහස් කියලා කියන්නේ කවදාවත් තමන්ගේ ජීවිතේ වැරදි ගොඩාක් කරගත්ත කෙනෙක් විදියටයි සමාධිට පේන්නේ. හැබැයි ඒ ආදරේ නිසා කොටින්ම කියනවා නම් එයාගේ ආදරේ නිසා තමයි එයා වේදනාවෙන් ඉඳලා තියෙන්නේ. එහෙම නැත්නම් එයා දක්ෂ කෙනෙක් නෙවෙයි කියන එක. දැන් ටික හොඳටම තේරුම් අරගෙන ඉන්නේ කියන දේ අපිට විශ්වාස කරන්න පුළුවන්. කොහොම වුණත් මේ දේවලුත් එක්ක දැන් අපිට ඉදිරියට මෙන්න මේ වගේ දෙයක් දකින්න ලැබෙනවා කියන කාරණය මම අද වීඩියෝ එකෙන් සුවිශේෂී කාරණාවක් විදියට මතක් කරන්න මේ අවස්ථාවක් කරගන්න කැමතියි කියන එක තමයි ඔන්න කතා කරන්නේ. ඉතින් කොහොම වුණත් අපිට ඉදිරියේදී මෙන්න මේ වගේ දෙයක් දකින්න ලැබෙනවා කියන දේ අද වීඩියෝ එකෙන් සුවිශේෂී කාරණාවක් විදියට ඔයත් එක්ක මම කතා කරනවා. මම මේ මොනවා ගැනද කතා කරන්නේ? ඔයා දන්නවනේ පහුගිය කාලේ තෑග්ගක් ගත්ත සමාධි. ඉතින් ඒ තෑග්ග දෙන්නේ කොහොමද කියලා කල්පනා කර හිටියා. ඉතින් ඉදිරියට අර සමාධිගේ බර්ත්ඩේ එක තියෙනවනේ. ඉතින් එදා දවසේදී ගොඩක් ලොකු පුදුමයක් කරනවා සින්දුවක් එහෙම කියලා. ඉතින් මම ඒ ගැන ඔයාලට කිව්වනේ කලින්. කොහොම වුණත් මෙන්න මේ දෙයින් පස්සේ ඉදිරියට අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් සමාධිටත් බය නැතුව තමන් වෙනුවෙන් ඒ කර පුදුම කිරීමට තියෙන සන්තෝෂමක් විදියට ඔය ඔල්ලෝසුව අනිවාර්යයෙන්ම තෑග්ගක් විදියට හදලා අනුහස්ට ලබා දෙයි කියලා තමයි මම අද වීඩියෝ එකෙන් ඔයත් එක්ක කතා කරන්න ඔන්න බලාපොරොත්තු වෙන්නේ. කොහොම වුණත් ඉදිරියට අපිට විශේෂම දෙයක් විදියට මේ වෙලාවේදී කතා කරන්න පුළුවන් වෙනවා කියන එක තමයි මම අද වීඩියෝ එකෙන් මතක් කර සිටින්නේ. මම මේ මොනවා ගැනද කතා කරන්න කියන දේ ගැන ආට ඉඟියක් මේ වෙලාවේ ලබා දෙන්න තමයි මම ඉතාලි සෝදානම් වෙන්නේ කියන එක මතක් කරනවා. ඒ කියන්නේ ඉදිරියට අනිවාර්යෙන් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් මේ දේ ගැන. ඒ තමයි අනුහස් මේ ඔර්ලෝසුවට කැමතිනවා වගේම මේ ඔර්ලෝසුව නැවත වතාවක් සමාදර දෙන්න උත්සාහ නොකරනවා කියලායි මම අද කියන්නේ.